අද අපි ආවේ ග්‍රාන්ඩ් චාට් සම් ටිකක් කරන්න තමයි. යාර විදි හතරෙන්ම කරනවා. අර මොකද්ද FC ෆස්ට් කම් ෆස්ට් සර්ව් එකයි ඔය තියෙන රවුන්ඩ් රොබින් ඒ ටික ඔක්කොම ගන්න තන් ඉන්නවා. එකක් කියන්න හිතෙනවා මේ ඕනේ රවුන්ඩ් රොබින් දැන් කරද්දී අපිට තාම 100ක් ෆිගර් අවුට් කරන්න නැහැ. මොකද එකම තියරි එක ඇප්ලයි කරද්දී සමහර ගණන් වලට අර නෙට් එක්සෑම් එකේ ගණන් වලට උත්තර එනවා ප්‍රශ්නයක් එනවා. ඒ හිතර අපි ඒත් මම දන්න නොලෙජ් එක ඔයාලට දෙනවා. තව දෙයක් කියන්න ඕනේ මේ ෆස්ට් ටයිප් දෙක නා උලක් නෑ. අනිත් ඒවා කියද්දී මට අර මාත් හිතන ගමන් තමයි මේ ගාන කරන්නේ. ඉතින් පොඩි පොඩි මිස්ටේක්ස් එන්න පුළුවන්. අර මගේ එකම වචනේම බලාපොරොත්තු වෙන්නේ නැතුව මාත් එක්ක ගාන කරන්න ඕලා. ඒතකොට ඔයාලට පුළුවන් වෙයි. සෝ මට වෙලාවක් ඇයි ඒක මම මුකුත් දන්නේ නැහැ. මොකද මම මේ ගාන කරලා මෙහෙට තින්නේ. මම එක්ස්ප්ලেইন කරන ගමන් මම තනියම හිතලා කරන ගමන් තමයි ඔයාලට එක්ස්ප්ලেইন කරන්නේ. ඒතකොට පොඩිම ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්. ඒක මම කියනකොට පටන් ගන්න කලින්ම හරි මුලින්ම අපිට තියෙන ගාන තමයි ග්‍රාන්ඩ් චාට් එකක් හදන්න ඕනේ. අපිට ආලා ඉන්නේ මෙතන අපි අහමු මොකද්ද ඇවරේජ් වේටින් ටයිම් එක හදමුකෝ. අපි ඇවරේජ් වේටින් ටයිම් එකේ ටර්න් අරවුන්ඩ් ටයිම් එකේ වේටින් එකයි ටර්න් අරවුන්ඩ් ටයිම් එක. මෙහෙම කිව්වේ ගාම මුලින්ම මේ ඇවිල්ලා මම මේ හදන්නේ මේ ෆස්ට් කම් ෆස්ට් සර්ව් කියන එකට තමයි. කිව්වේ ගාම මුලින්ම රෙඩි කිව් එකයි ග්‍රාන්ඩ් චාට් එක ඇඳ ගන්නවා. ඔයාලා ඒක දන්නවනේ. මෙහෙම රෙඩි කිව් එකකුයි ග්‍රාන්ඩ් චාට් එක ඇඳ ගන්න. මේක තමයි ලේසිම එක. තියෙන එක ඒ වගේම දාන්න තියෙන්නේ. හරිද? මුලින්ම අරයිව් වෙන්නේ මොකද්ද? A නේ. A දාගන්නකො මෙතන බිඳුව දාලා. මුලින්ම ඊට කලින් මේ දාගෙන යන්න මෙතන process එක A burst time එක 5. process එක B burst time එක 3. process එක C burst time එක 8. process එක D burst time එක 6. දැන් ලේසි. දැන් ඔයාලට තියෙන්නේ මේ ගානම කරගෙන යන්න. මාත් එකම කරන්න ඕනේ. A 5ක් තියෙනවනේ. එහෙනම් 5 දැම්මා. B 3යි තියෙන්නේ. දැන් 3 එක 5ට 3ක් එකතු කරන්න. කීයද? 8යි. ඔන්න දැන් C දැම්මා. C ට 8ක් එකතු කරන්න. 16යි. D දැම්මා. 16ට 6ක් එකතු කරන්න. 22යි. ඔන්න ආවා. දැන් අපි ගත්තා අපිට තියෙන්නේ වේටින් ටයිම් එක හොයනවා නම් කරන්න ඕනේ. ඇවරේජ් වේටින් ටයිම් එක හොයනවා නම් කරන්න මුලින්ම ස්ටාර්ටින් ටයිම් minus arrival time. දැන් බලමු අපි A process එකේ starting time එක කීයද? බිඳුවනේ. arrival එක කීයද? බිඳුවයි. ඒ කියන්නේ බිඳුවයි. B එකේ starting time එක කීයද? 5න් පටන් ගන්න. 5 minus arrival කීයද? 1යි 4යි. C එකේ starting time එක කීයද? 8යි minus arrival 2යි 6යි. D එකේ starting time කීයද? 16යි. arrival කීයද? 3යි 13යි. දැන් මේ හතරේ total එක ගන්න 4ෙන් බෙදන්න. 10යි 23යි නේ. 23 4ෙන් බෙදුවම කීයද එන්නේ? වැඩුණාද වෙන්නේ? සම්මේ වැඩුණා. හරි එතනට වැඩුණා. ඒක ගණන් ගන්න එපා. උත්තරේ මෙන්න මෙහෙම. ඔයාලා දන්නවනේ කරන්න විදිය දන්නවනේ. උත්තරේ මෙන්න වැඩ මේ වදගත් වෙන්නේ. කැල්කියුලේෂන් එක හරියට ඒ වෙලාවේ කරන්නේ. මේක කරන්නේ මේ ෆස්ට් කම් ෆස්ට් සර්ව් එක කරන්නේ මෙන්න මේ විදිහට තමයි. රෙඩි ක්වික් එක හදාගත්තා, ග්‍රාන්ඩ් චාට් එක හදාගත්තා. අර කියන විදිහට තමයි මේ වේටින් ටයිම් එක අපි ඉවි. දැන් අපි හොයමු ටර්න් අරවුන්ඩ් ටයිම් එක. ටර්න් අරවුන්ඩ් ටයිම් එක කියන්නේ සාමාන්‍යයෙන් අපිට කොච්චර වෙලාවක් යනවද ඒක ඉවර වෙන්නේ කියන එක. අන්න එන්ඩින් ටයිම් කියලා ඔයාලා ගන්නකො. එන්ඩින් ටයිම් ආයි අර වගේම මයිනස් අරයිවල් ටයිම්. දැන් බලමු අපි ඒක ඒක එන්ඩුනේ මොන තප්පරේද? ඒක එන්ඩුනේ 5 නේ. 5 මයිනස් බිඳුව. B එක එන්ඩුනේ 8න් 8 මයිනස් 1. C එක එන්ඩුනේ කීයද? 16න් 16 මයිනස් අරයිවල් ටයිම් කීයද? C එකේ 2. D එක එන්ඩුනේ කීයද? 22. අරයිවල් ටයිම් කීයද? 3. දැන් මේක හදන් යන්න. 5යි 7යි 14යි 19යි. ටෝටල් එක ඇවිල්ලා 19යි 29යි 33යි 6යි 30 40 45යි නේ. නෙමෙයි දැවිද. 45 එතන බෙදන්න ඔයාලා 4න්. එතකොට ආන්සර් කියන්නේ කීයද? ආන්සර් කියන්නේ 11.25 ms. ඔන්න මේක තමයි ඇවරේජ් ටර්න් අරවුන්ඩ් ටයිම් එක හොයන විදිය. මේක තමයි ඇවරේජ් වේටින් ටයිම් හොයන එක. වේටින් ටයිම් හොයන හැමදාම ස්ටාර්ටින් ටයිම් එකෙන් අඩු ගන්න රවල් ටයිම් එක. ටර්න් අරවුන්ඩ් ටයිම් එක හොයන්නේ මෙතන ටර්න් අරවුන්ඩ් ගන්න. ටර්න් අරවුන්ඩ් ටයිම් එක හොයන්නේ එන්ඩින් ටයිම් එක. ඒ කියන්නේ කොච්චර කාලයක් යනවද මේ process එක එන්ඩ් වෙන්න. එන්ඩින් ටයිම් එකකින් අඩු ගන්නවා රවල් ටයිම් එක. එහෙම තමයි මේ ටර්න් අරවුන්ඩ් එක හොයන්නේ. දැන් මේම තමයි අපි මේ කරේ ෆස්ට් කම් ෆස්ට් සර්ව් කියන මෙතඩ් එකකින් ග්‍රාන්ඩ් චාට් එක හදපු විදිය. මේ වගේ එක්සෑම් ගොඩ ප්‍රශ්න ගොඩක් කරලා තියෙනවා නෙට් එක්සෑම් එකේ. මම හිතනවා ඔයාලට මෙන්න මේක තේරෙන්නේ නැති කියලා. අපි දැන් ඊළඟට යමු. ඊළඟ process එක තමයි මොකද්ද? ෂෝට් ජොබ් ෆස්ට් ඇල්ගොරිතම් එකේ ගන්න. අපි ඒකට ඊට පස්සේ
අපි දැන් මේ සෙකන්ඩ් මෙතඩ් එකට ආවා. ඒක තමයි මේ shortest job first කියන මෙතඩ් එක. මේකෙන් කොහොමද අපිට waiting time එකයි turn around time එක හොයන විදිහ තමයි බලන්නේ. මුලින්ම කහන දැක්කම බලාගෙන මේ කියවන්න arrival time එක දීලා තියෙනවා අපිට burst time එක දීලා තියෙනවා. මුලින්ම මොකද්ද කරන්නේ? ready queue එක මෙහෙම දාගන්නවා. exam එකේ මේ ලස්සන දැන් ඉන්න ඕනේ පඩපඩ ගාලා උත්තර ගන්න ඕනේ නිසා අයියෙන් අඳ කරන්න. ready queue එක කරාන් chart එක හරිද? දැන් මේකේ තියෙන ට්‍රික් එක තමයි මේ shortest job first කියද්දී අපි priority දෙන්න ඕනේ burst time එක අඩුම එකට. මේ කීයද මේක උඩ 3 6 8 එහෙමනේ. හැබැයි එක දෙයක් තියෙනවා. මේකේ process එක A arrive වෙනවනේ බිඳුවේ. එතකොට ඒක කොහොමත් ඔයාලා දාන්න ඕනේ මේ කියන්නේ ඒක කොහොමත් first එනවා. දැන් ඒක පහ වුණා කියලා ඒකට priority එක දෙමිය වෙන්නේ නැහැ. ඒක කොහොමත් දානවා. ඒක පහ. ඒක කොහොමත් arrival බිඳුවේ මර වෙනවනේ. අන්න ඒ හේතුව නිසා ඒක කොහොමද දානවා. ඊට පස්සේ ඔයාලා බලන්න මොකද්ද shortest job first නමෙන්ම තියෙනවා. shortest job මේකනේ පොඩි මේක. ඊට පස්සේ මොකද්ද? මේක. ඊට පස්සේ මේක. ඒ වගේ දාගන්න. 3 ඇවිල්ලා B. 3. ඊට පස්සේ මොකද්ද අපිට තියෙන්නේ? 6 D. 6 දාගත්තා. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? 8 C. ඔන්න දැන් මේක අර වගේම කරන්න තියෙන්නේ. B 3ක් එකතු කරාම 8යි D 6ක් එකතු කරාම 8ට 14යි C 8ක් එකතු කරාම 14ට 27ට 22යි. ඔන්න ගත්තා. ඔන්න ඕක branch chart එකේ ready queue එක එන්න ගත්තා. දැන් අපි මෙහෙම average waiting time එක. ඒක හොයන්න කොහොමද මම කිව්වාගේ starting time minus arrival time. හරිද? දැන් මේකේ මුලින්ම A process එක ගමු. ඒක start උනේ කීයෙන්ද? බිඳු වෙන්නේ. arrival time එකත් බිඳුවයි. එහෙනම් බිඳුවයි. B start උනේ කීයෙන්ද? 5. 5 minus arrival time එක 1යි 4යි. ඊට පස්සේ D දිනේ ඕනෑ ගන්න D ම ගන්න ඕනේ. D start උනේ කීයෙන්ද? 8න් arrival time එක කීයද? 3යි 5යි. C start උනේ කීයෙන්ද? 14න්. arrival time එක කීයද? 3යි නේ 2යි 12යි. දැන් මේක total එක ගමු අපි. 9යි 30 ගේන්නේ මම හිතන විදිහට. මේයි ඔය 31යි. 31 4ෙන් බෙදන්න. එතකොට කීයද එන්නේ? අනේ 21 දෙන්නේ. 5යි 9යි 19යි 21යි sorry 21 එන්නේ. 21 4ෙන් බෙදුවම එනවා ඔයාලට 5.25 ms. ඔන්න ගත්තා අපි average waiting time එක. දැන් ගමු අපි average turn around time එක. ඒකේල මම ඉස්සෙල්ලා කිව්වා වගේ ending time හරි කියන්නේ කොච්චර වෙලාවක් යනවද මේ අදාළ process එක ඉවර වෙන්නේ. දැන් මේ order එකට යන්නේ නැහැ සමහර round robin එහෙම කරද්දී. so මේක අපි කියන්නේ අපි ඒකට ගමු ending time කියලා ගමු ඉතින්. ending time minus i ඉස්සෙල්ලා එක වගේම arrival time. ඒකේ ending time එක කීයද? ඒ end වෙන්නේ 5ේදී. 5 minus arrival time එක කීයද? 0. 5ම තමයි. B එකේ ending time එක කීයද? 8. arrival time එක B එකේ කීයද? 1. එතකොට 7. එතකොට C එකේ ending time එක කීයද? C end වෙන්නේ 22. arrival එක 2. 20. D එක ඉවර වෙන්නේ 14. arrival time එක කීයද? 3 නේ. ඔව් D එකේ 3. ඒකට කීයද 11. දැන් මේක දුකනම් 31යි 32 33 34 36යි 6යි 44 නේ ඉන්නවා 43 ඉන්නවානේ. 43 4ෙන් බෙදුවම 10.7ක් 7.5 ඉන්නේ. මෙන්න මේ වෙලට යන round time එක මේ වෙලේ waiting time එක. මේකේ මොකද difference එක ඉස්සෙල්ලා ගත්ත එක මේකේ අපි priority එක දෙන්නේ shortest job එකට. ඒ කියන්නේ හැබැයි මෙහෙම ගත්ත තියෙනවා මම කියවනේ arrival 0 එන නිසා ඒක කොහොමද දානවා? ඒක 2ද 10ද දාලා නැහැ. ඒක දාලා ඊට පස්සෙන් short time එක calculate කරනවා. 3ම මුලින්ම ගන්නවා. ඊට පස්සේ අඩු මේක මොකද්ද? 6. ඔන්න ඒක ගත්තා. ඊට පස්සේ අඩු මේක මොකද්ද? 8. අන්න ඒක ගත්තා. එහෙම අරගෙන ඉස්සෙල්ලා එක වගේම එකතු කරගෙන යන්න තියෙන්නේ. ගත්තා. ඊට පස්සේ average wait time එක හදාගත්තා. turnaround time හොයාගත්තා. ඔන්න ඔහොම තමයි මේ shortest job first කියන එක කරේ අපි. දැන් අපි යමු round robin එක කරන්න. ඒකත් එක්කම context switch ගන්නත් කරන්න. අපි කරගෙන යමු. හරි දැන් අපි ආවේ මේ round robin කියන
විදියට ගාන කරන විදිහ ගාන chart කරන විදිහ. දැන් මේකේ එකම විශේෂ දැන් තමයි පොඩ්ඩක් සම එක අමාරු වෙන්නේ. මේකේ ක්වොන්ටම් කියලා දිනවා 3 මිලිසෙකන්ඩ්ස් කියලා. ඔයාලා මතකද ඉස්සෙල්ලා ගාන වගේ මෙන්න මේ වගේ අර 538 අපි ගෙලින්ම 8ට ගෙලින්ම 6ක් වැඩි කරා 28ක් වැඩි කරා. ඒක ඒ වයිලා මේකේ බෑ. මේ ක්වොන්ටම් කියන්නේ උඩරිම 3යි යන්න පුළුවන්. එක මොමන්ට් එකේ. ඊට පස්සේ රිමේනින් එක ආයෙ දාන්න ඕනේ. අර එහෙම තමයි බේසික් එක්සැම්පල් එක. උඩරිම යන්න පුළුවන් මේ මිලිසෙකන්ඩ්ස් 3යි. හරි අපි දැන් ගාන හදුවා. මේක දැන් මට කියන්න තියෙන්නේ මට එක්ස්ප්ලেইন කරන්න ගාන හදන්න බෑ. මොකද මාක් හිතන්න ඕනේ. මිස්ටේක් ගොඩක් වෙන්න පුළුවන්. මිස්ටේක් ගොඩක් වෙන්න පුළුවන්. ඒ නිසා ගණන් ගන්න එපා ඔයාලා. මොකද මනත් හිතන්න දෙනවා. මුලින්ම අපි ස්ටෙප් බයි ස්ටෙප් යන්කෝ. බය වෙන්න දෙන්නේ නැහැ මේකට. මුලින්ම රේඩියෝ කිව් එක ඇඳගත්තා. ඊට පස්සේ ඒක යටින් ග්‍රාන් chart එක ඇඳ ගන්නවා. වැඩි කිව් ග්‍රාන් chart හරි. දැන් මොකක්ද යාලා කියන්නේ? රයි වෙනවා A බිඳුවේදී තප්පර 8යි යන්නේ. 8ක් යන්න බෑනේ. ක්වොන්ටම් එක 3යි නේද? ඒ නිසා කොහොමත් මේක වහලා 3 දාගන්න. දැන් මෙතන A දාගන්න. A ගියානේ. දැන් ඔයාලා 8න් 3ක් අඩු ගන්න ඕනේ නේද? 8ම යන්න බෑනේ ඉස්සෙල්ලා වගේ. එතකොට ඔයාලා මෙතන 8න් 3ක් අඩු කරාම කීයක් හිතනවද? 5ක් හිතනවා. ඒකෙම සඳහන් කරගන්න. දැන් තප්පර 3ේදී බලන්න මොනවා හරි අරයි වෙලා තියෙනවද කියන ප්‍රොසෙස් එක. මොකද්ද B අරයි වෙලා තියෙනව නේද? එහෙනම් B දාගන්න. B ගියද 3යි. 3න් 3ක් කොහමද ගියේ බිඳුවනේ. ඒ කියන්නේ B එක done. B එක done. B එකෙත් කීයක් ගියාද අපි 3ක් ගියා. B 3යි කීයද? 6යි. දැන් අපි මේ රිමේනින් එක තියනවා නේද? දැන් තප්පර 6ේදී මේක ඇවිල්ලා තියෙනවා තමයි. ඒවට අපි මේක මෙතනට ගන්න ඕනේ. ඇවිල්ලා තිබ්බට C මේක රිමේනින් එක ගන්නවා. ආයේ A ගන්න වෙන්න මෙතනට. A දැන් බලමු 5න් 3ක් ගියාම කීයද? 2යි. තවත් දෙකක් රිමේනින්. එතකොට A ආයි එන්න A දැම්ම ආයි. 6යි 3යි 9යි. ඔන්න දැන් ඒ ටයිම් ඇතුළත දෙකම ඇවිල්ලා තියෙනවා නේද? 9 ඇතුළත 5ත් ඇවිල්ලා තියෙනවා 7ත් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි ඒ වගේ දාගමු. C 2යි D 3යි. C 9ට දෙයක් එකතු කරාම 11යි. D 11ට 3ක් එකතු කරාම 14යි. ඔන්න දැන් මේ රිමේනින් දෙක තියෙනවා නේද ඒකේ? අන්න ඒක ආයි මෙතනට කියනවා. ඒක කීයද? 2යි. 14ට දෙයක් එකතු කරාම කීයද? 16යි. ඔන්න ඕම තමයි ඒක ගත්තේ. දැන් මේක සමහර ගණන් මම try කරාම මේ විදියට පොඩි ප්‍රශ්න ආවා. දැන් කියන්නේ මේ ගේම මේ අරගෙන මේ විදියට ගියාමත් උත්තරේ බලද්දි වෙනස් දැන් මම දන්නේ ඒක මොකද්ද කියලා. මම ඒක 100% කන්ෆර්ම් කරලා ඔයාලට කියන්න හදන්නම්. තව වීඩියෝ එකක් ත්‍රුව ගන්න එපා. දැනට මේ විදියට මම මතක තියාගන්නකෝ. දැන් අපිට සායි කරමු මොකද්ද average waiting time එක හොයමු. average waiting time එක. ඒක කොහොමද කරන්නේ? ඔයාලට මම කිව්වා starting time minus මොකද්ද arrival time. ඒකේ මොකද්ද starting time එක? 0යිනේ. arrival time එකත් 0යි. ඒක උත්තරේ 0යි. B එකේ මොකද්ද starting time එක? 3යි. arrival time එක කීයද? 1යි. ඔයත් 1යි. C එකේ starting time එක කීයද? 9යිනේ. C එක start වෙන්නේ 9ේදී. 9යි arrival time එක කීයද? 5යි. මෙතන එක සීන් එකක් තියෙනවා. හරි මට පොඩි වැරද්දක් වුණා. දැන් ඒකේ ඉස්සර ගණන් වගේ නෙමෙයි. ඒ එකකින් බැර වෙන්නේ නැහැ නේ. ඒ තුනක් තියෙනවා. ඒ නිසා මෙන්න මෙහෙම තමයි ගාන කරගන්නේ. හොඳට අහගන්න. starting time එක ending time එක ගත්තා. ඊට පස්සේ තව එකක් තියෙනවානේ. ඒකේ starting time එක ගන්න ඕන අපි. 6යි minus ඒකේ arrival time එකම නෙමෙයි ගන්නෙ. අපි ගන්නෙ ඊට කලින් ඒ process එක ඉවර වෙච්ච තැන. starting time එක අරගෙන ඊට කලින් ඒ process එක මේකනේ. ඒක ඉවර වෙච්ච කීයද? 3. 6 minus 3 plus ඔන්න තව එකක් තියෙනවා. ඒක පටන් ගන්න කීයද? 14න් ඊට කලින් ඒ process එක ඉවර වෙන්නේ කීයද? 9. ඔන්න. දැන් B එක කරමු. B නම් තියෙන එකයිනේ කිසි බයක් නැතුව දෙක ගන්න පුළුවන්. C එකයි. ඒකත් කිසිම 4 ගන්න පුළුවන්. දැන් D Dත් එකයි. Dත් කෙලින්ම starting time එක කීයද? 11. starting time එකේ arrival එක කීයද? 7. එතකොට කීයද? 4. එකතු කරමු අපි. මේක ගන්න කීයද දෙන්නේ මේකේ? අයියෝ ගන්න ඕනේ. අපි ගමු 3යි plus මේ 14 නේ. 14 5 8යි ඉන්නේ. 8යි 1යි 4යි 4යි කීයද? 18යිනේ. එතකොට 18 4ෙන් බෙදුවම average waiting time එක ඉන්නේ 4.5 ms. දැන් මෙතන ඔයාලට කියන්න ඕනේ මේ
දැන් මෙතන අර එක ප්‍රොසෙස් එක ගැන තියෙන්නේ අපි කෙලිම අරයිවල් ටයිම් එක තමයි ගන්නෙ. හැබැයි ප්‍රොසෙස් ගොඩක් තියෙනවා නම් මේකටත් ඉස්සෙල්ලා එකේම අරයිවල් ටයිම් එක ගන්න ඒක යා බිඳුව කීකී. එහෙම එකක් වුණොත් ඒ අවස්ථාවේ ඊට කලින් ප්‍රොසෙස් එකේ එන්ඩ් එක තමයි ගන්න. මේකෙත් ඒ කලින් ප්‍රොසෙස් එකේ එන්ඩ් එක තමයි ගන්න. ඒක අරයිවල් ටයිම් කීකී ඒ බිඳුවම ගන්න නෑ. ඒක දාලාත් එක්කනේ ෆස්ට් ප්‍රොසෙස් එකට විතරයි. ෆස්ට් ටයිම් එකට විතරයි. දැන් අපි යන්කෝ ටර්න් අරවුන්ඩ් එකට ඇවරේජ් ටර්න් අරවුන්ඩ් එකට ඒක වල දන්නවා කොහොමද කරන්නේ A B C D එන්ඩින් ටයිම් එක මොකද්ද මේ එක ප්‍රොසෙස් එකක නෙමෙයි ඒකේ ඉන් ජෙනරල් අවසානයේදී එන්ඩින් ටයිම් එක කෙලින්ම ගන්නවා කීයද 16 3 නෙමෙයි 9 නෙමෙයි කෙලින්ම 16 ඕන 16 මයිනස් අරයිවල් ටයිම් බිඳුවයි D ඉවරෙන්නේ කීයද මෙතනින්ම තමයි 6 මයිනස් 1 C එක ඉවරෙන්නේ කීයද 11 මයිනස් 5 D එක ඉවරෙන්නේ කීයෙන්ද 14 14 මයිනස් 7 එතකොට 16යි 5යි 9යි 7නේ එතකොට කීයද 9යි 15 16 21යි 31යි 37 නෑ 34යි දෙන්නේ එතනනේ ආවේ එතන 6 ඉන්නේ 9 නෙමෙයි එතකොට 34 අතන මෙදොම කීයද 8.5 ms ඔන්න ඇවරේජ් ටර්න් අරවුන්ඩ් ටයිම් එකක් ගත්තා වේටින් ටයිම් එකක් ගත්තා ඔහොම තමයි අපි කරන්නේ දැන් මෙතන මුලින්ම රවුන්ඩ් රොබින් කිව්ව එක මම කිව්ව විදිහ තමයි ප්‍රොසෙස් එකක දාලා ඊට පස්සේ අරයිව් වෙලා තියෙනවා නම් ඒක දානවා ඊට පස්සේ අරයිව් වුණා කලින් තිබ්බ එක දානවා ඒ දානවා ඊට පස්සේ බලනවා ටයිම් එක තප්ප 9 වෙද්දි කී දෙනෙක් වෙලිනවද කියලා දෙන්නම වෙලින්නවා ඒ නිසා කෙලිම ඒ දෙක දා ගන්නවා ඊට පස්සේ අර ඉස්සෙල්ලා රිමේනින් පාර්ට් එකකින් රිමේනින් පාර්ට් එක මෙතනට කියලා දානවා ඔහොම තමයි කරන්නේ ඇවරේජ් ටයිම් එක හොයන්නෙත් ඔහමයි මම හිතලා මේක තියෙන්නේ නැති කියලා ඊට පස්සේ ගන්න මේකත් තවත් අපිට කම්ප්ලෙක්ස් වෙනවා මේකම අපි තවත් අර කන්ටෙක්ස්ට් ස්විච් කියලා එකක් දාලා තමයි ගන්න තනින් ඉන්නේ ඊළඟ ගාන වෙයික් කරනවා ඒ දැන් අපි ඊළඟ ගානට ගන් ඒකේ තමයි වැඩිපුර එක්ස්ට්‍රා දාන්නේ මේ කන්ටෙක්ස්ට් ස්විච් කියලා එකක් තියෙනවා ඒ කියන්නේ මේ මැක්සිමම් 3 ms දාලා ඊළඟ ප්‍රොසෙස් එක පටන් ගන්න කලින් මේ පොඩි බ්‍රේක් එකක් වගේ ගත්තාම මේ 0.1 කියලා මේ කන්ටෙක්ස්ට් ස්විච් කියලා කියන්නේ පොඩි බ්‍රේක් එකක් ගන්නවා කියන්නේ ඒක තමයි අපි මේ සම් එක එඩිෂන් එක කරන්නේ මේ අපි කරන්න යන්නේ දැන් ගොඩක් ප්‍රශ්න වලදී එක්සෑම් එකේ මම දැක්ක විදිහට මේ ගානත් කලින් ගානම තමයි එක්ස්ට්‍රා එක මෙහෙම දැන් මට කලින් ගානම එක්සැම්පල් එකකට ගන්න පුළුවන් හැබැයි මම ගන්න නැහැ මොකද ඔයාලට වැඩි හොඳ තවත් මහත්යෙන් ගාන ගන්න පුළුවන් නේද නැත්නම් අර කඩබඩම් ගන්න ඕනේ නැහැ නේ සෝ අපි දෙන්න එකටම අර ගාන කරමුකෝ මුලින්ම මොකද්ද රෙඩි කිව් එක ගන්න ඊට පස්සේ මොකද්ද ග්‍රාන් chart එක හද ගන්නවා දැන් කලින් වීඩියෝ එක බෑක් එක ස්කිප් කරගෙන තෙලියා ගන්න එපා මාත් එක්කම ඔයාලා කරන්න ඔයාලට හොඳයි ඒකට ප්‍රැක්ටිස් එක දිනවනේ එතන මොකද මුලින්ම කරන්නේ A බිඳුවයි 8යි A දා ගන්නවා උඩරම 3 දාන්නේ ඉතින් කොහොම ගියද 8 හරියන්නේ 3 දා ගන්නවා ඊට පස්සේ A දා ගන්නවා 3 කියලා නෑ 8යි 8න් 3ක් අඩු කරනවා 5ක් ඉතුරු වෙනවා මේක මන්ට හයියෙන් පුළුවන් විදිහට කරගෙන යන්න ඊට පස්සේ B යනවායි B යනවා E 3යි 6යි B එක කොහොමද 3යි තියෙන්නේ එතන බිඳුව මේක ගන්න අපි දැන්ට පයන් 3 ගියාම 2යි කොට A 9යි තප්පර 9 වෙද්දි මේ දෙකම ඇවිල්ලා තින්නේ කෙලින්ම බය නැතුව CD දා ගන්නවා 2යි 3යි කියලා. ඒකට 9යි CD 11යි 14යි. ඊට පස්සේ කෙලින්ම මේ රිමේනින් එක දැන් දා ගන්නවා. රිමේනින් එක තව දෙකක් තියෙනවනේ. දෙකක් නේ තියෙන්නේ. ඔව්. A දා ගන්නවා 2යි කියලා. ඔන්න. A දා ගන්නවා 16 ක මේකනේ අපිට ඉස්සලා උත්තරේ. හරියටම හරි. දැන් ඇවරේජ් වෙයින් ටයිම් එක දැන් මම කන්ටෙක්ස්ට් ස්විච් එක ගැන කියනවා. ඔන්න දැන් ඊට පස්සේ මේක කරලි ඉවරලා ඔයාලට අර ඉස්සලා වගේ ඇවරේජ් වෙයින් ටයිම් එක මුකුත් හොයන්න බෑ. දැන් මේ ඇත්තම කිව්වොත් මම ඔයාලට මාල් ට්‍රික් එකක් ගන්න යනවා. මොකද අර ඔයාලා ඉස්සලා ඉගෙන ගන්න නැති මිස්ලා මේ කන්ටෙක්ස්ට් ස්විච් කීයක මෙහෙම දදා මෙහෙම කැලි දදා හින විකාරයක් කරනවා. එක්සෑම් වෙලාවක ස්ට්‍රෙස් අස්ති ඒව කරන්න බැරි වෙයි. ඒ නිසා මේක මම අදෝදී මටත් මේ ෆිගර් අවුට් කරගත්තේ තාම හරි කියලා මම හිතනවා ඔයාලා ප්‍රැක්ටිස් කරලා බලන්න. මම කියන එක මෙහෙම කෙලින්ම ගන්න එපා. ඔයාලත් බලලා ප්‍රැක්ටිස් කරලා බලන්න පුළුවන් ඒ උත්තරය හිටිනවාද කියලා. දැන් ඔයාලට ගන්න තියෙන කෙලින්ම තප්පර 0.1 නේ. එතකොට කෙලින්ම 3ට 0.1 එකතු කරලා උඩින් ලියා ගන්න. එතකොට මේක තමයි ස්ටාර්ටින් ටයිම් එක වෙන්නේ. 3.1. ඊට පස්සේ මේ දශම එක තියෙනව නේද? ඒක කෙලින්ම මෙතනට ලියන්න. ඒ කියන්නේ දශම 8 තිබ්බොත් මෙතනට ඒ වගේ. ඊට 3.1 කියන්නේ මෙතන 6.1. අන්න දැන් ඒකට එකතු කරන්න 0.1. එතකොට කීයද එන්නේ? 6.2 නේ. 6.2. ඒ වගේම මෙතන දෙකක් තියෙන්නේ මෙන්න මෙතන බය නැතුව දෙක දාන්න. දැන් 0.1 එකතු කරන්න. 9.3යි. 3නේ තියෙන්නේ. 3 දාන්න. එකක් එකතු කරන්න.
11.4යි. 4නේ තියෙන්නේ 4 දාන්න. එකක් එකතු කරන්න 14.5යි. 5නේ තියෙන්නේ 5 දාන්න. එකක් එකතු කරන්න 16.6යි. ඔන්න ඔහොම තමයි කරන්න. දන්නවද ඔයාලා? කන්ටෙක්ස් ස්විච් අර ලොකුවට තියෙන විදියට ඔයාලා ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න ලෙක්චර් සයිඩ් බලන්න යාළුවෙන් අහන්න. මම මේක ලොකු ට්‍රික් එකක් ඔයාලට ඉගෙන හෙන කාලයක් ඉතුරු කරන්න පුළුවන් දෙයක් තමයි මම කියලා දුන්නේ. නැත්තම් මෙහෙම හිතේ තා ඊට පස්සේ මොකද්ද ගන්න ඕනේ කියන්න ඕනේ. මේක කට පාඩමෙන් කරන්න තියෙන්නේ. දැන් ආයෙ දැන් බලමු එවරේජ් වෙරින් ටයිම් එක. හොයන විදිහ. මොකද්ද හොයන්නේ? starting time minus arrival time. මෙතන අපි දැන් starting time එකට ගන්නේ කෙලින්ම ඒ බිඳුවනේ. බිඳුවයි minus බිඳුවයි arrival එකේ බිඳුවම තමයි. ඊට පස්සේ ආයෙ එකක් කියනවනේ. එතන ගන්නේ starting time එක වෙන්නේ මෙතන මේක. උඩ තියෙන්නේ මේක තමයි starting time එක කියලා අපි consider කරන්නේ. 6.2 minus ඒක ඉවරුනේ කීයද? 3. plus තව ඒ process එකක් තියෙනවා starting time එක මොකද්ද මේ උඩ තියෙන එක. කීයද? 14.5 minus කලින් ඒ process එක ඉවරනේ කීයද? 9.2. ඔන්න ඒ හරි. B ගමු. B එකේ එකයි තියෙන්නේ කිසි බයක් නැතුව ගන්න තියෙන්නේ. B එකේ starting time එක කීයද? 3.1 minus arrival time එක 1යි. C එකේ බලන්න process කීයද? C එකෙත් 1යි. කියන්නේ කිසි බයක් නැතුව එකයි තියෙන්නේ අපිට ගන්න. C එකේ starting time එක කීයද? 9.3යි. arrival time එක කීයද? 5යි. D ගමු. D එකයි තියෙන්නේ starting time එක කීයද? 11.4යි minus arrival time එක කීයද? 7යි. ඔන්න. දැන් උත්තර ටික ගන්න තමයි තියෙන්නේ. හරි මම උත්තරේ ගත්තා ඔයාලට ඒක කාලය අපරාධ නිසා 19.3 තමයි ඉන්නේ. දැන් ඒක ගත්ත මෙතනට 19.3 බෙදන්න 4න් එතකොට ඉන්නේ ඔයාලට 4.825 ms වගේ ගාණක් තමයි waiting time එක. ඔන්න දැන් අපි යමු average turnaround time එකට. ඒක මොකද ගන්නෙ? ඒකත් නේ ලියා ගන්න A B C D process each process අපි ගන්න ඕනේ. ඒකේ මොකද්ද? කොච්චර කාලයක් ගියාද ඒක process ඉන්න. ඒ ඉවරනේ කියන්නේ දන්න 16.5. එතකොට 16.5 minus arrival time එක කීයද? බිඳුව. B ඉවරනේ කියන්නේ බලන්න. B මේකෙම තියෙන්නේ B ඉවරනේ කියන්නේ 6.1. 6.1 minus 1. C ඉවර වෙන්නේ 11.3. minus 5. D ඉවර වෙන්නේ 14.4. minus 7. ඔන්න දැන් උත්තර බලාගෙන යමු. මෙතන 10.5යි. මෙතන 5.1යි. මෙතන 10.9 6.3යි. මෙතන 4.4යි නේ. ඔව්. මේ ටික මම කැල්කියුලේට් කරලා බලන්න පොඩ්ඩක් ඉතින් කැල්කියුලේට් එකේ. මේක තමයි කැල්කියුලේට් ටෝටල් ආප් ගාන. දැන් 35.3 බෙදන්න 4න්. එතකොට ඔයාලට එන උත්තරේ මෙන්න මේ උත්තරය. මේක තමයි average turnaround time. ඔන්න මොකක්ද දැන් context switch එක කරන්නේ? අල්ලගත්තා මුලින්ම ඉස්සෙල්ලා round robin එකේ වගේම වැටිපුරට තියෙන මේ CS කියන එක. ඒ කියන්නේ තවත් පොඩි බ්‍රේක් එකක් ගන්නවා මේව අතර 0.1 පොඩි බ්‍රේක් එකක් ගන්නවා. එහෙම තමයි ඔයාලට ඉස්සෙල්ලා ලෙක්චර්ස් වල උගන්වන්නේ නැත්තේ. තමයිලා දන්නේ නැති. දන්නේ තේ නම් එහෙම හිතන්න යන්න එපා. දැන් මේ හදිසි මොමන්ට් එක ඕවර් කරන්න කියලා දැනගන්න ඕනේ. මම කිව්ව විදිහට කරන්න. මුලින්ම round robin ගානම ඒ විදිහට normal කරගෙන යන්න. ඊට පස්සේ තියෙන ගණන් වලට මම කිව්ව එක ඇඩ් කරන්න. 0.2 මෙතන 0.2ක් නම් මෙතන ඉන්නේ 3.2යි. ඒ කියන අදාළ ගාන උඩට ඇඩ් කරා. ඊට පස්සේ අග ගාන මෙතනට ඇඩ් කරා. ඒකට ආයෙත් මේ 0.1ක් එකතු කරා. මේකම ඇඩ් කරා මෙතනට එකක් එකතු කරා. මේකම ඇඩ් කරා මෙතනට එකක් එකතු කරා. අන්න ඔහොම යන්න තියෙන්නේ. කරලා අර කිව්වා වගේම average time එකයි turnaround time එක හොයන්න තියෙන්නේ. එහෙම තමයි ගාන කරන්නේ. දැන් තව example එකක් මම net exam ගානක් ඔයාලට කරන්න හිතාගෙන ඉන්නවා මේ විදිහටම. අපි ඒක කරමු. දැන් මේ වෙලාව net exam ගානක් මට මේ දැන් තමයි නෝට් උනේ මේ ඇවිල්ලා ඉස්සෙල්ලා අපි කරපු ගානමයි ඒ කියන්නේ ටියුටෝරියල් එක ගාන තමයි ඉස්සෙල්ලා කරේ. ඒ ගානම එකම වෙනස මේ context switch එක 0.2ක් වැඩි කරපු එක. බලද්දි දැන් ටියුටෝරියල් ගානවත් තමයි exam එකේ වෙලා තියෙන්නේ මේ පොඩි change එකක් කළා. ඒක මක් නේ ආයි skip කරන්න එපා. තවද මම කියන්නේ මේ වීඩියෝස් අනිවාර්යයෙන් වටිනවා මම මේ දාන ඒවා. නිකන් අර කම්මැලි එකකට හරියට skip කරලා යන්න එපා. entire වීඩියෝ එක දෙතුන් පාරක්ම බලන්න exam එකට යන්න කලින්. පුළුවන් කියලා ඉන්න එපා. ඉතින් ඒ වගේ බලන්න. මොකද මේ අනිත් ඒවා තමයි exam එකට කලින් අනිවාර්යයෙන් වීඩියෝ බලන්න. skip කරන්නත් එපා. මොකද skip කරොත් ඔයාලගේ පොඩි හරි moment එකක් ඔයාලට miss වෙන්න පුළුවන් important දෙයක්. හරි අපි ගානට එමුකෝ. මුලින් මොකද ඔයාලා ගන්න ඕනේ? වැඩි view එක ගන්න. ඉස්සෙල්ලා ගානව තමයි අපි එකට කරමු මේකත්. වැඩි කිව්ව එක මම ඉක්මනට මේ කරගෙන යන්නම්. උදාහරණ chart එක. 3.3යි කොහොමත් තුනේ නෑ. මේක මම එක්ස්ප්ලেইন කරන්නේ කලින් ගන්නවනේ. ඔයාලා මාත් එක්ක ඕනනම් කරන්න.
14යි. මෙතෙන්ට එන්නේ ආයි ඒක එනවා. දෙකක් වෙලා ඒක 16 වෙනවානේ. ඔව්. ඔන්න දැන් තමයි ඉස්සර ගන්න වෙනසක් ඉන්නේ මේක 0.2ක්. ඔන්න දැන් ඔයාලා බලන්න ඉස්සර මම කිව්වා වගේ මොකද මෙතන තියෙන්නේ. මෙතන 3 තියෙන්නේ. එහෙනම් මොකද්ද මෙතන දාන්න ඕනේ? 3.2. දැන් මේ ඩිජිට් එක මෙතනට දාන්න. දැන් මේකට 0.2 එකතු කරන්න. 6.4. ඔන්න 4 දැම්ම මෙතනට. දැන් කීයද? 9.6. 6 දැම්ම මෙතනට. තවත් 0.2 එකතු කරන්න. 11.8. 8 දැම්ම මෙතනට. තවත් දෙකක් එකතු කරන්න. ඊට 15.0යි. බිඳුව දැම්ම මෙතනට. තව දෙකක් එකතු කරන්න. 16.2 කියන්නේ. ඔක දැන් කන්ටෙක්ස්ට් ස්විච් කියලා කියන්නේ. දැන් අපි ආයේ ඇවරේජ් වෙයිටින් ටයිම් එක ඒ ටික හොයාගෙන යමු. ඇවරේජ් වෙයිටින් ටයිම් එක ඇවිල්ලා ඔයාලා දන්නවා ස්ටාර්ටින් ටයිම් මයිනස් අරයිවල් ටයිම්. මේ ටික මම ඉක්මනට ලියාගෙන යනවා ගණන් විචාර කරානේ. ඒක ස්ටාර්ටින් ටයිම් එක බිඳුවයි ප්ලස් මේක පටන් ගන්න කීයද? 6.4න් අඩු වෙන්නේ 3න්. මේක පටන් ගන්න කීයද? 15.0න් බිඳුවනේ මෙතන ඉන්න ඕනේ. 15.0 මයිනස් කලින් එකේ අවසාන එක 9.4 ඔන්න. දැන් B එක යනවා. B එක ස්ටාර්ට් ටයිම් එක කීයද? 3.2යි මයිනස් අරයිවල් ටයිම් 1යි. C එකේ එක ප්‍රොසෙස් එකයි තියෙන්නේ ස්ටාර්ටින් ටයිම් 9.6 මයිනස් 5. D එකේ ස්ටාර්ටින් ටයිම් 11.8 මයිනස් අරයිවල් ටයිම් කීයද? 7. ඔන්න ඒක කරගත්තා. දැන් අපි උත්තරේ ගමු. මේ ඔන්න දැන් මම කැල්කියුලේෂන් පාර්ට් එක කරා ඔයාලට ඔල්රෙඩි මේක තමයි ඉන්නේ. මේ එන ගාන 4ෙන් බෙදුවම ෆයිනල් ආන්සර් වෙන මේක තමයි ඉන්නේ. මේ ඇවිල්ලා අපේ ඇවරේජ් වෙයිටින් ටයිම් එක. අපි දැන් මේකට දැන් මේකේ ඇවරේජ් වෙයිටින් ටයිම් එක අහන්න දීලා නැහැ. අපි ඒත් ගාන කරමු. ඇවරේජ් නෑ ඇවරේජ් ටර්න් අරවුන්ඩ් ටයිම් එක සෝරි. ඒ කොහමද ඒ කියන්නේ එන්ඩින් ටයිම් එක කීයද? ඔයාලා ප්‍රොසෙස් මේ දන්නවනේ මේ කැල්කියුලේෂන් පාර්ට් එකේ මම ලියන්නම්කෝ. ending time minus arrival time. ඒක end වෙන්නේ කීයෙන්ද? 16.0. බිඳුව minus arrival time එක කීයද? බිඳුව. B එක අවසානයේ කීයද බලන්න? 6.2 නේ. 6.2 arrival time එක එක මෙහෙම. C එක ඉවර වෙන්නේ 11.6. 5. D එක ඉවර වෙන්නේ 14.8. minus 7. එතන උත්තර එනවා මෙතනට 16.0යි මෙතනට 5.2යි මෙතනට 10 9 8 7 6.6යි මෙතනට එනවා 7.4යි. දැන් මේක සම් එක අපි ගමුකෝ. මේක එකතු කරාම එන්නේ මේ ගාන. මේක අපි 4ෙන් බෙදුවම එනවා අපිට ආන්සර් එක 8.8ක් ms. මේක තමයි ඇවරේජ් ටර්න් අරවුන්ඩ් ටයිම් එක. ඔන්න ඕම තමයි ගණන් මම පහම කව කරා. ඔයාලට සම් 6 7ක් මෙන්න පුළුවන්. මේ මොකද්ද ඔසාවලට මේක අනිවාර්යෙන්ම. ඉතින් මේ ඔක්කොම මම කිවිද බලා ගන්න. තවත් ඉස්සරහට මම වීඩියෝ එකක් ඔසා ටාගට් කරලා ගේන්න හිතන් ෂුවර් නෑ. මම try එකක් දෙන්නම්. ඊට පස්සේ ඉතින් double OP SC තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට අනිවාර්යයෙන් මම කිව්වා වගේ වීඩියෝ එක දෙතුන් පාරක්ම බලන්න. ස්කිප් කරන්නම එපා. ඔයාලා පුළුවන් කියලා ස්කිප් කරන්න එපා. මාත් එක්කම ගාන කරන්න. මොකද වැඩි වෙන්නේ නෑ knowledge එක. ඉතින් ඔව් thank you for watching. subscribe කරන්න යාළුවෝ එක share කරන්න. entire වීඩියෝ බලන්න. thank you. මම ඉස්සරහටත් මොඩියුල්ස් වීඩියෝ අරන් එනවා.